කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා අද උදෑසන සිදු වූ හියානතුරකින් හදිස්සියේ මිය ගොස් ඇති බව වාර්තා වේ. පවුලේ සමාජිකයින් සමග යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වී ආපසු පැමිණෙන අතරතුර මීරිගම ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. ආචාර්ය ගයන්ත මහතා කැලණිය ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල දෙකෙහිම සිසුන් අතර ඉතා ජනප්‍රිය සහ ගෞරවයට පාත්‍ර වූ ආචාර්යවරයෙක් ලෙස ප්‍රකට වූ අතර විශේෂයෙන්ම ඔහුගේ නිහතමානී ස්වභාවය, මානුෂීය ආකල්ප හා ශිෂ්‍යයන් සමග පැවැත් වූ මිත්‍රශීලී සම්බන්ධතාවය නිසා බොහෝ දෙනාගේ හදවත් තුළ සුවිශේෂී තැනක් දිනාගෙන තිබුණි. ආචාර්ය ගයන්ත මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහු තිදරු පියෙකු වන අතර එම තිදෙනාම දෙහැවරදී 3 නිවුන් දරුවන් වීම විශේෂිතය. ආචාර්ය ගයන්ත මහතා දකුණු පළාතේ බෙලියත්ත ප්‍රදේශයේ උපත ලැබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇත. පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝචිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවද ලබාගෙන තිබේ. මුලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගෙන ගිය ඔහු අවසාන කාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව ආචාර්ය ගයන්ත මහතා පේරණාත්මක කතිකයෙකු ලෙසද උපදේශන මනෝවිද්‍යාව හා මනෝචිකිත්සාව පිළිබඳ විශේෂඥයෙකු ලෙසද ක්‍රියා කර ඇත. ආචාර්ය ගයන්ත මහතාගේ අභාවය පිළිබඳ පුවත පැතිර යාමත් සමගම විශ්වවිද්‍යාල සිසුන් සහ හිටපු ශිෂ්‍යයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතකයන් අවදි කරමින් ශෝක පණිවිඩ පළ කර ඇත. ඒ අනුව ඔහු හුදෙක් දේශකවරයෙකුට වඩා ඔබ්බට ගිය මානුෂීය හදවත් තිබූ ආදරණීය ගුරුවරයෙකු ලෙසද බොහෝ දෙනා විසින් සිහිපත් කරනු ලැබේ. දේශනවලට එනකොටම හරල සරල හිනාවකින් විහිළුවක් කරගෙන ඇතුළට ඇවිත් දේශනය ඉවර වෙනකම්ම අපිට යාළුවෙක් වගේ හිතවත්ව ගන්නපු ඔබේ සරල හිනාව ජයවර්ධනපුර සරසවියේත් කැලණිය හෝ ඔබේ ගැන්වූ වෙනත් කිසිදු ආයතනයක සිසුන්ට නැවත විඳින්නට නොලැබීම මහත් දුක කියනුවෙන් හිටපු ශිෂ්‍යයෙක් පවසයි. තවත් සිසුවෙක් පවසන්නේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී වසර ගණනක් ගත වී තිබුණද තමන්ගේ සමාජ මාධ්‍ය පළ කිරීම හා උපන්දින සුබ පැතුම් වලට සෑම විටම ප්‍රතිචාර දැක්වූ ක්‍රියාශීලී ගුරුවරයෙකු ලෙස ඔහු සිහිපත් කරන බවයි. තවත් ශිෂ්‍යයෙක් මෙසේ අදහස් දක්වයි. අසාමාන්‍ය මනෝවිද්‍යාව විෂය ගැන්වුවේ අපේ සර්. පුදුම නිහතමානී, මනුසත් ගුණදම් පිරුණු දක්ෂ ආචාර්යවරයෙක්. ගිය ඉරිදා අන්තිමට අපි විභාගයට ලිව්වේ සර්ගේ ප්‍රශ්න පත්‍රය. මේ සිදුවීම තාමත් හීනයක් වගේ. ගොඩක් හොඳ මිනිස්සුන්ට ඉක්මනින්ම යන්න වෙන එක පුදුමයක්. ආචාර්ය ගයන්ත මහතා විශේෂයෙන්ම ළමුන් කෙරෙහි විශේෂ ආදරයක් දැක්වූ බව තවත් හිටපු ශිෂ්‍යයෙක් මෙසේ සිහිපත් කරයි. මට මතකයි ඔයා හැමදෑම හම්බුනාම මට කියන දෙයක්. සර් අපිට ළමයි ආදරේ නේද? ළමයින්ගේ විතරක් නෙවෙයි. ඔයා අපෙත් ආදරණීය සහෝදරයෙක්. විශ්වවිද්‍යාල ප්‍රජාවන් ලද තොරතුරු අනුව ආචාර්ය ගයන්ත මහතා පවුලේ සමාජිකයින් සමග යාපනයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර එයින් ආපහු පැමිණෙන අතරතුර මීරිගම ප්‍රදේශයේදී මෙම හදිසි රියානතුර සිදු වී ඇත. අනතුර පිළිබඳ වැඩිදුර විස්තර මේ වන විට වාර්තා වී නොමැත. එක් හිටපු ශිෂ්‍යයෙක් සිය ශෝක පණිවිඩයේ සඳහන් කරන්නේ ඉතින් ආදරණීය ගයන්ත සර්, අවසානයේ ඔබ අපට ජීවිතයේ යථාර්ථය ඉතාමත් ගැඹුරින් අවබෝධ කර දී මේ ජීවිතයෙන් නික්ම ගොස් ඇත. අපට දරාගත නොහැකි වුවත් අපට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මෙවන් අකල් මරණයක් යලි කිසිදු භවයක සිදු නොවේවා යනුවෙනි. ආචාර්ය ගයන්ත මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු මේ වන විට වශයෙන් නිවේදනය කර නොමැති නමුත් කැලණිය විශ්වවිද්‍යාලයේ මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද ඔහුට අවසාන ගෞරවය දැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.